හෙලෝ යාලුවෝ ඉතින් ඔන්න පොඩි ගේමින් channel එකකට පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවා. ඉතින් අලුතෙන් පොඩි භාණ්ඩයක් ගෙනාවා, පොඩි මොනිටරයක්. ඉතින් ඒක නිසා පොඩි අන්බොක්සින් එකක් රෙකෝඩ් කරන්න තමයි යන්නේ channel එකට දාන්න. ඉතින් ඒක දාන වීඩියෝ කරන අතර ඉතින් ගේමින් channel එකටත් ඒත් එක්කම වීඩියෝ දාන්න හිතුවා. ඉතින් අන්බොක්සින් ක්ලිප් එක විතරයි සේම්. වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් කෙලින්ම ටෙක් channel එකට ගිහිල්ලා ඒක වීඩියෝ බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු අන්බොක්සින් එක මොන වගේද කියලා. वीडियो रिकॉर्ड कर इवरයි සහ මොනිටර් එකත් අන්බොක්ස් කරලා ඔක්කොම කරලා සෙටප් කරලා දෙනවා. ඒක අන්බොක්සින් වීඩියෝ මම පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා දැම්මේ. ඔයාලට අන්බොක්සින් එක ස්ලෝලි සහ විස්තරත් එක්ක බලන්න දෙනවා නම් ටෙක් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒකේ වීඩියෝ එක මම පල්ලෙහෙන් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. සහ පළවෙනි කමෙන්ට් එකෙත් දාලා තියන්නම්. සහ ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට ප්‍රති මොනිටර් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ වෙන්න දාලා තියෙනවා. මම වෙනුනේ හරි. ඉතින් ඔයාලට පේනවා මෙතනින් මගේ බොක්ස් එක තියලා දෙන මොනිටර් එකේ. ඉතින් මෙතන අර ගහලා තිබ්බ ස්ටිකර් ටික නම් ගලව ගත්ත පරිස්සමට සෑහෙන්න අමාරුයි. ඒකට තමයි මට ගොඩක්ම වෙලා ගියෙත්. මොකද පරිස්සමට ගලවන්න ඕනේ ඉරෙන්නේ නැති වෙන්න බොක්ස් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. පේනවා ඉතින් මොනිටර් එක තියෙනවා. මට මාරම සැටිස් මේ පර්චේස් එකත් එක්ක. මොකද සෑහෙන්න හොඳ ක්වොලිටි එකක් තියෙන. ඉතින් රෙඩ්ලයින් ටෙක්නොලොජිස් එකෙන් තමයි මම ඕඩර් කරේ මේක. තමක ගිහිල්ලා ගත්තේ නැහැ. මොකද ගිහිල්ලා ගන්නට වඩා මට ලාභයි ඔන්ලයින් ගෙන්න ගන්න එක. මොකද ඩිලිවරි චාර්ජ් එකත් එක්ක බැලුවම මට ගෙන්න ගන්න එක ලාභයි සම්පූර්ණ ප්‍රයිස් එක දීලා ගන්නවට වඩා ගිහිල්ලා අරන් එනවට වඩා. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම ලං කරලා පෙන්නන්නම්. ඔන්නෝම තමයි ලං කරලා බලනකොට පේන්නේ ඉතින් මාරම කලර්ස් ක්වොලිටි සහ මාරම බ්‍රයිට් HDR සපෝට් කරනවා මේ මොනිටර් එකේ. ඉතින් 1080p මොනිටර් එකක් 144 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි ඉතින් ගත්තේ. මොකද ගේම් ප්ලේ කරනකොට ඉතින් හොඳ රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනත් ඕන. සහ මට එච්චර මේ රිෆ්‍රෙෂ් රේට් එක නම් ඕනේ නැහැ. මොකද මගේ ග්‍රැෆික් කාඩ් එකත් එක්ක ඉතින් සාමාන්‍ය එච්චර ලොකු රිෆ්‍රෙෂ් රේට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ මගේ රිෆ්‍රෙෂ් රේට් එකක් යනවා. බට් මට මේන් මොන වෙලා තිබ්බේ ඩිස්ප්ලේ පෝට් එක. මොකද ඔයාලා ගන්න තියෙන මගේ කලින් තිබ්බේ MSI මොනිටර්ස් දෙකක්. අර ඔය දැන් සෙකන්ඩ් මොනිටර් එක තියෙන සහ එතනින් තියෙන අනිත් එක මේක සේල් කරන්න දාලා තියෙන්නේ. ඉතින් මම කලින් යන්නේ මගේ මේ සෙකන්ඩ් තාමත් ඒ විදිහට තමයි මම දැනටත් ගිගාබයිට් එක HDMI එකෙන් කරලා අරකට මේ HDMI එකෙන් කන්වර්ට් කරලා ගහලා තියෙන. ඉතින් ඩිස්ප්ලේ කේබල් එකක් අරගෙන එන්න ඕනේ. මොකද මොනිටර් එකට හම්බුනේ HDMI කේබල් එකක් විතරයි. ඉතින් ඒකින්ද ගිහිල්ලා අනිවාර්යෙන් ඒ ඩිස්ප්ලේ පෝට් කේබල් එක අරන් එන්න ඕන. අද අවසර වගේ ගිහිල්ලා ඒක නම් MD එකට ගිහිල්ලා අරන් එන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි බලාගන්න පුළුවන් ගේමට. තියෙනවා ඉතින් සුපිරියක් නේද? ඉතින් ෂේප් එකේ මොනිටර් අරගත්ත. මොකද 33000ක් වගේ මුදලක් උනේ. මට ගිහින් අරන් ආව නම් 37ක් විතර යනවා මගේ වීදයටම. 36ක් වගේ වුණේ මට ඩෙලිවරිත් එක්ක. අවුලක් වුණේ ෂේප් මොනිටර් හොඳයි. මාර්ම හැපි පට්ට ක්වොලිටි එකක් තියෙන මොනිටර් සහ මාර්ම ඩීටේල්ස් මේ සෑහෙන එක වෙනස තේරුණා මේ මොනිටර් එක ගත්ත ගමන්ම. ඉතින් මොනිටර් 25 inch ඉතින් පෙරේදී විදිහටම ඉතින් ලස්සනට තියෙනවා. ඔය විදිහට මේක අරගන්න අන්න වගේ තියෙනවා. මම මේකෙන් මුත් එඩිට් කරන්නේ මේ ක්ලිප් දෙක තුනකට ගත්තේ. ඒ ටික ඔක්කොම එකට එකතු කරලා අන්බොක්සින් පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා දාන විතරයි.
අමතර ලොක ඩිට්ටක් ගහන්න යන්න ති මොකද හිතෙන්නේ පොඩි විඩියක් දාන්න තුනේ ශේප් ගීවෙන විඩිය එකක් නෙමෙයි පොඩි නිකන් මත් කියන්නේ බ්ලොග් ටයිප් වගේ විඩියෝ ක්ලිප් එක හරි කොහොම තමයි ඉතින් බලාගන්න පුළුවන් වෙන්නේ ඉතින් පේනවා ඇති මාර්ම කොල්ටි පේන විදිහට සයිඩ් බයි සයිඩ් තියෙනකොට මොකද MSI එක VA පැනලයක් මේක IPS පැනලයක් එන්නේ ඉතින් ඒ නිසා සෑහෙන ක්වොලිටි වෙනසක් තියෙනවා කොහොමද තියෙන්න ඕන ඉතින් කලර්ස් නම් ආයෙ කතා කරන දෙයක් නෑ 120% sRGB මේක තියෙනවා සහ HDR තියෙනවා ඇති නේද මිට වඩා තිබ්බ කියලා ඉතින් මහ ලොකු මේකක් වෙන්නේ නැහැ මොකද 50 කාඩයක් තියෙන්නේ 1080p ගේමින් වලට එන කාඩයක් ඉතින් ඒ නිසා මේක හොඳටම ඇති එහෙනම් මම යනවා බයි බයි හැමෝටම thank you මේ වීඩියෝ එක බලන්න පොඩි වීඩියෝ එකක් ඉතින් විනාඩි 6ක විතර චුටි වීඩියෝ එකක් එහෙනම් මම බයි